තියෙන අති දුෂ්කර පාසලක්. ඊයේ තමයි මේක ඕපන් කරේ. නිදහසේ ළමයිට ඉගෙන ගන්න පුළුවන් මේ වටපිටාවට ආවම පස්සේ හරියට නිකන් මේ විලා එකට ආවා වගේ හොටෙල් එකට ආවා වගේ තමයි අපිට දැනෙන්නේ. මේ හරිය මේ ගමේ ගෑස් අරින්න ඕන වැඩක් මේක. ඒක නිසා දැන් ගමේ මිනිස්සු මෙච්චර නිදහනයක් මේ ගමට පාසල මේ වගේ මොන්ටිසෝරි පහළ වෙලා තියෙද්දි මේ මේ ගමට ඇවිල්ලා තියෙන වැලියු එක වටිනාකම මේ බිල්ඩින් එක හදන්න කෝටි ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි කරලා දෙන්නේ. අපි දැන් මේ ඉන්නේ මේ කැලංගම ගමේ අලුතෙන් හදපු මොන්ටිසෝරි එක. එතකොට මේක ඇවිල්ලා මේ කැලංගම කියන්නේ කැලංගම විද්‍යාලය තියෙනෙත් විද්‍යාලයක් තියෙනවා කැලංගමේ. ඒතර කැලංගම විද්‍යාලය ඇවිල්ලා ගලේවල අධ්‍යාපන කලාපයේ ගලේවල කොට්ටාසේ තියෙන අති දුෂ්කර පාසලක්. බුද්ධකලා පාසලක්. ඒතර මේ පාසල තියෙන්නේ ගමේ කෙළවරේ. පාසලට තව කෙළවරේ තමයි මේ ලස්සන මොන්ටිසෝරි හදලා තියෙන්නේ. මේක ජපන් ආධාරය යටතේ හැදුවා කියලා තමයි කට්ටිය කියන්නේ. ජපානයෙන් ලැබිච්ච ආධාරයක් මත. ඉතින් මේක අංග සම්පූර්ණ හදපු ලස්සන මොන්ටිසෝරියක්. ඉතින් මොන්ටිසෝරි එක තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් හරි වටිනවා මේ ඉන්න. දැන් මෙතන මේ බලන්න මේ කළු ලෑල්ලක් තියෙනවා මේ තනිකර නිදහස් පරිසරයක් තියෙනවා. ඕනම කෙනෙක්ට ඇවිල්ලා ළමයෙක්ට ඇවිල්ලා නිදහසේ ඉගෙන ගන්න පුළුවන් නිදහස් පරිසරයක් තියෙන්නේ. ඊයේ තමයි මේක ඕපන් කරේ. හැබැයි අද වහලා මේ අපි ආවේ අද ඊයේ එන්න බැරි වෙනදා අද ආවේ අපි මේක ඇතුලේ මේ ඇත්තටම මේ ලස්සනයි. හරිම ලස්සනයි. නිදහසේ ළමයිට ඉගෙන ගන්න පුළුවන් මේ වටපිටාවට ආවම පස්සේ හරියට නිකන් මේ විලා එකට ආවා වගේ හොටෙල් එකට ආවා වගේ තමයි අපිට දැනෙන්නේ. මේ හරිම ලස්සනයි. පුදුම නිදහසක් දැනෙන්නේ, පුදුම මානසික සුවයක් දැනෙන්නේ. ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. මේ දැන් කැලංගම විද්‍යාලයේ තියෙනවා සියලු දේවල් වලින් අංග සම්පූර්ණයි. හැම දේම පාසලේ තියෙනවා. විදුලිය තියෙනවා, වතුර තියෙනවා, වැසිකිලි කැසිකිලි පද්ධති තියෙනවා. පන්ති පහට උගන්වන්න විද්‍යාපීඨ වලින් පැමිණි හොඳ ගුරුවරු, දක්ෂ ගුරුවරු ඉන්නවා. ඉතින් හොඳ අධ්‍යාපනයක් පාසල තුලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පෙර පාසල. පෙර පාසලත් හොඳ භෞතික පරිසරයක්, භෞතික පරිසරයක් සහ පහසුකම් වලින් සමන්විත දේවල් ටිකක් මේ ගමට ලැබිලා තියෙනවා. ඉතින් මම මේ ගමේ අයට කියන්නේ සහ මේ ගමේ ගෑස් අරින්න ඕන වැඩක් මේක. මේකේ ගමේ මිනිස්සු එකතු වෙලා මේවට තියෙන දායකත්වය වැඩිපුර ලබා දෙන්න. දැන් මේවා ඔහේ අතෑරලා දෙලා යන්නේ නැහැ. ඉස්කෝලෙත් අතෑරලා දාලා යන්නේ. ගුරුවරු ටික ඉන්න නිසා මේක රැකගන්න දියුණු කරන්න උත්සාහ කරනවා ඇරෙන්න ගමේ මිනිස්සුන්ගෙන් තියෙන කැපවීම උත්සාහය යොමු කිරීම මේකට මදි. මොකද කරන්නේ මේ ගමේ ඉන්න ළමයි වෙන පාසල් වලට යවනවා. මොන්ටිසෝරි වලට යවනවා. යවලා ගමෙන් පිට හැම තැනටම මැරෙනවා. ඉතින් අරන් ගිහිල්ලත් ලොකු ප්‍රතිඵලයක් දැක ගන්න නැහැ. ඉතින් ඒක නිසා දැන් ගමේ මිනිස්සු මෙච්චර නිදහනයක් මේ ගමට පාසල මේ වගේ මොන්ටිසෝරි පහළ වෙලා තියෙද්දි තව මේකට සුළු ප්‍රමාණයකින් කැපකිරීමක් කරොත් අවධානයක් යොමු කරොත් අපිට හැකියාව තියෙනවා මේ ගමට මේ මොන්ටිසෝරි සහ පාසල තවත් ආලෝකයෙන් ආලෝකේ බවට පත් කරගන්න. කොහෙවත් යන්න ඕනේ නැහැ. තමන්ගේ අත දිග ඇරියා වගේ මේ දෙකම තියෙනවා. ඉතින් මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න කියලා මේ කැදංගමුවේ ප්‍රදේශවාසීන්ගෙන් ගම්වාසීන්ගෙන් ඉල්ලා හිටිනවා මේකේ ප්‍රයෝජනෙ ගන්න කියලා. මේක උනන්දු වෙන්න කියලා. ඉතින් අද මෙතෙන්ද මම ආව කවුරුත් නැහැ. මම හිතන්නේ ඉදිරියේදී මේක විවෘත කරයි. හරි ලස්සන තැනක්. හරි ලස්සන තැනක් වතුර දීලා තියෙනවා විශාල මාතයයිලි තියෙන වතුර. තව කරන්ට් එක දීලා නැහැ. කරන්ට් එකත් ළඟදීම දෙයි. ඉතින් මේක මම තව දෙයක් තමයි මේ මොන්ටිසෝරියයි ඉස්කෝලේත් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් ඇදුවොත් එහෙම මේ බිල්ඩින් එක පාසලට පුළුවන් මේක ඇවිල්ලා මේ ළමයි එක්ක මේ චිත්‍රයක් අදින්න පුළුවන්. ඊට පස්සේ උගන්වන මොනවා හරි වැඩසටහනක් කරන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් පාසලට මේ වගේ මෙච්චර වටිනා එකක් ගොඩනැගිල්ලක් නැහැ. මේ පාසල ආරම්භයේදී හදපු පරණ ගොඩනැගිල්ලක් තියෙනවා. පරණ ගොඩනැගිල්ලක් තියෙනවා. දැන් මේකේ සියලු පහසුකම් වලින් සම්බන්ධිතයි. අලුතෙන් හදපු බාත්රූම් පද්ධතියක් තියෙනවා. ඇතුලේ නවීන පන්ති කාමර විදියට සකසලා තියෙනවා. ඉතින් හරිම වටිනවා. උචිත පරිසරයක් තියෙනවා. ඒ පාසලෙත් ළමයිට හොඳ නිදහස් ඉගෙන ගන්න හොඳ පරිසරයක් තියෙනවා. මෙතනත් හොඳ පරිසරයක් තියෙනවා. ඒ නිසා මම මේ ගමේ අයට කියනවා ගමේ අයට සහ මේ පිළිබඳ අවබෝධයක් දැනුමක් උනන්දුවක් තියෙන අයට කියනවා මේ ගමට ඇවිල්ලා තියෙන වැලියු එක වටිනාකම
තව ඔයගොල්ලෝ මේක එකතු වෙලා මේක දියුණු කරගන්න. නැත්තම් මේක අපරාධයක් බවට පත් වෙනවා. දැන් මේ බිල්ඩින් එක හදන්න කෝටි ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි කරලා දෙන්නේ. නේද? ෆිනිෂින් වහලා ඉඳන් ආය නීට් එකම තියෙනවා. මේ පෙන්වන්න මේ මහත්තයා මේ ෆිනිෂින් වහලා ගහලා තියෙනවා මේවල. ෆිනිෂින් වහලා කියන මේ ජනේල්. ඒකට මේකේ තියෙන ආකිටෙක්චර් එක එහෙම මේ මාරම වැදගත් ලස්සනට වැඩේ කරලා තියෙනවා. ඉතින් මේ හරිම කූල්. පරිසරය හරි කූල්. විතර පුදුම නිදහසක් දෙනවා. දැන් ඇවිල්ලා අපි ආවේ මේ ටක් ගාලා යන්න තමයි ආවේ. දැන් අපිට වුණත් යන්න හිතෙන්නේ නැහැ මෙතන. ඒ තරම් පුදුම නිදහසක් තියෙනවා. දාලා යන්න හිතෙන්නේ නැහැ. ඉතින් ළමයිට මොන තරම් නිදහසක් තියෙයි. දැන් බලන්න මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් කිලෝමීටර් 7-8ක් විතර තව මොන්ටිසෝරි එකට එක්කයි යනවා. එක්කන් ඉහළ ළමයා යන්න එන්න. ඒ කැදංගුවේ පාර පවා තාම අවුරුදු මං ඇවිල්ලා මෙහෙට අවුරුදු 8ක් වෙනවා. කැදංගුවේ පාර පවා තාම හදාගන්න බැරිලා තිනවා. අඩුම තරමේ කැඩිච්ච තැනකට පොඩි කොන්ක්‍රීට් එකක්වත් දාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපිට මේකින්ද අපි කැදංගුවේ අපි ඉන්න අපේ ගමේ නේද අපි සහෝදර සහෝදරියෝ ඉන්නවා නන්දලා මාමලා ඔක්කොටම මම කතා කරා මේ ආරාධනය කරන්නේ මේ පාර ටිකක් අපි හදාගමු උනන්දු වෙමු. මේ පාසල මේ ස්ථානයේ මේ තව මේකට වැලියු එකක් වැලියු එඩිෂන් එකක් එකතු කරගමු. එකතු කරලා මේ ගමට සංවර්ධනයක් දියුණුවක් ආලෝකයක් වැඩි වෙන්න අපි මේක හදාගමු. දැන් බලන්න පාසලේ ගත්තොත් එහෙම නේද? පාසලේ උදේ අපි පීකරේ දානවා. එතකොට මේ ගාථා කියනවා. ඊට පස්සේ ළමයින්ගේ දස්කම් මිස්කම් වලට දේහව දකින්න පුළුවන්. ඉතින් ගමට ඒක ආලෝකයක්නේ. මේ ආලෝකය නැතිලා ගියාට තමයි ඔයාලටත් මේ ගමේ වටිනා මේකේ තියෙන අඩුපාඩුව මේ දැනෙන්නේ. ඒ නිසා දැන් මේක තියෙනකන් දැනෙන්නේ නැති වෙලා ගියන් පස්සේ තමයි දැනෙන්නේ. ඉතින් මේ නිසා මේවා අභාවයට යන්න දෙන්නේ නැතුව ඉදිරි මතු පරම්පරාවට මේවා රැකගන්න තව ටිකක් කැප වෙන්න කියලා මම ආරාධනය කර සිටිනවා. එහෙනම් සුබ දවසක්. අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු.